කොහොමද හැමෝටම හොඳින් ඇති කියලා මම හිතනවා. දැන් කැනඩාවට රෑ 8යි. ගොඩාක් වෙලාවට කැනඩාවට සම එකේදී කළුවර වැටෙන්න 8:09 වෙන්න ඕනේ. මම එළියට ආපු වෙලාවේ මට හිතුණා ඔයාලත් එක්ක පොඩි chat එකක් දාන්න ඕනි කියලා. අද ගෙදරට කට්ටියක් එනවා. ඉතින් පළවෙනි වතාවට මම තනියම දින එකක් හොස්ට් කරනවා මගේ ගෙදර. ඉතින් ඒක ගැන හිතද්දි මට කල්පනා වෙච්ච දෙයක් තමයි සාමාන්‍යයෙන් මම මිනිසුන්ට සලකන්න කැමති කවුරු හරි මට සලකනවට මම කැමති විදිහට. ඒක කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අපේ ජීවිතවල අපි හැමෝම එක විදිහට කැමති අපිට මිනිස්සු සලකනවට. සමහරු කැමති ආදරෙන් කතා කරනවට, සමහරු කැමති විහිළු තහළු කරනවට. ඉතින් අපේ ජීවිතේ එක එක්ස්පෙක්ටේෂන්ස් තියෙනවානේ. ඉතින් ඒ වගේ මම මගේ ජීවිතේ එහෙම බලාපොරොත්තු වෙන විදිහක් තියෙනවා. හැබැයි ඒ බලාපොරොත්තු වෙන විදිහම අපේ සමාජෙට ගියාම අපිට හැමෝගෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ නිසා මම මගේ ජීවිතේ එක්තරා කාලයකදී තේරුම් ගත්තා ලෝකෙ කියන්නේ සාධාරණ තැනක් නෙවෙයි කියලා. ලෝකෙ කියන්නේ එක්තරා විදිහකට හරිම අසාධාරණ තැනක්. ඉතින් ඒ අසාධාරණ ලෝකයේ ඇතුලේ අපිට හැම මිනිස්සයාගෙම අපි බලාපොරොත්තු වෙන කරුණාව ආදරේ ඒ විදිහටම බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ඒ තියරිය මම තේරුම් ගත්තා වගේම අනිත් පැත්තට මම තේරුම් ගත්ත දෙයක් තමයි හැබැයි කවුරු හරි මට සලකනවට මම කැමති විදිහට මට හැසිරෙන්න පුළුවන් කියන එක. දැන් උදාහරණයක් විදිහට මම කැමති නැහැ කවුරු හරි මාව හම්බ වෙලා මට කියනවට ඔයා මහත් වෙලා, ඔයා කෙට්ටු වෙලා, ඔයා කළු වෙලා, මූණේ පිම්පල් දාලා, ඔයාගේ බඩ ටිකක් ඇවිල්ලා නේද? අයියෝ තාම ජොබ් එකක් නැද්ද? ඔය ඉතින් කලාට හරියනවද? ඔය වගේ දේවල් මිනිස්සු මට කියනවට කැමති නැහැ. අනිත් අතට මිනිස්සු මට බනිනවට, ගහනවට, මාව අපහාසයට, අවමානයට පත් කරනවට මම කැමති නැහැ. ඉතින් ඒකම මම ඒ තියරිය අනිත් පැත්තට යොදාගත්තොත් මට ඒ දේවල් වෙනවට අකමැති නම් මම ඒ දේවල් අනිත් අයට කරන එක නවත්තන්න ඕනේ. ඒක තමයි මගේ ජීවිතේ මම මේ අවුරුදු 30ට 31ට ඉගෙනගත්ත ලොකුම ලෙසන් එක. ජීවිතේ හැමදේම අපිට අපි බලාපොරොත්තු වෙන විදිහට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ දේ ඒ විදිහට නොලැබුණාට මගේ ක්වොලිටි එක මට මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. අනිත් අයගේ බාධාවක් නැතුව කියන එක මම තේරුම් ගත්තා. ඉතින්